හයනුවනේ කොමුදෑනට ඔන්න දත්තාව රසවරස කෑමක් කරගෙන අපි අදමුදද පොඩිම බිස්කට්ටරින් හොඳ පුඩිමක් හදමු. එහෙන අපි බලමු මේ කොහොමද හදාගන්න කියලා. මුලින්ම මම මේ වගේ අපි කැමති විදියට බිස්කට් යති ගන්න පුළුවන්. මම ගත්තේ මේ ඉතුරු වෙච්ච බිස්කට් ටික. ඒ ටික අරගෙන අපි හොඳට බෙන්ඩර් කරගන්න ඕනේ පොඩි කෑලි වලට කඩාගෙන. මෙන්න මේ වගේ බෙන්ඩරින් මම අරගෙන අපි ඒකට මෙන්න මේ ප්‍රමාණ වලින් කඩා ගන්නවා බිස්කට් එක. බිස්කට් ඔක්කොම කඩාගෙන හොඳින් බෙන්ඩර් කරගන්න ඕනේ. ඒත් එක්කම මම මේකට කිරි ලීටර් කිරි ටිකක් අරගෙන ඒකට සීනි ටිකක් එහෙම දාලා හොඳින් උණු වතුරේ හොඳින් මේව තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ ටික හොඳින් කඩාගෙන ඉවර වෙලා මම හොඳින් බෙන්ඩර් කරගන්නවා. බෙන්ඩර් කරගත්තම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මම හදාගත්ත කිරි ඒකයි භාජනයයි මම ළඟ තියාගන්නවා. දැන් අපි මිශ්‍රණ එක ෆිනින් එක ටිකින් ටික මෙන්න මේ විදියට දාගන්න ඕනේ. හොඳින් බලන්නකෝ. මුලින්ම මම මේකට බිස්කට් ලේ එකක් දාගන්නවා. ඊට පස්සේ ඒකටම අපි කිරි චුට්ටක් දාගෙන මෙන්න මේ විදියට පොඟව ගන්න ඕනේ. ඊට පස්සේ ආයෙ බිස්කට් කඩුලේ එක මේ විදියට අපි අතුර ගන්නවා. ඒකෙදිමුත් ආයෙ කිරි ලේ එකක් දා ගන්නවා. ඒ විදියට අපි ඔක්කොම ටික ලේයර්ස් දාගෙන මේක පුරව ගන්න ඕනේ. හොඳින් බලන්නකෝ මම මේ ටික ඔක්කොම මේ විදියට තමයි හදාගෙන යන්නේ. ඊට පස්සේ අපි කෑම ලෑස්ති. මේක දැන් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා තමයි මම මේ ගත්තේ. ඔයගලත් මේ කෑම එක බලලා රසගුණ කියන අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. ඔයගලන් හැමෝටම බුදු සරණයි.